විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. දැනටම ඡන්දය ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් සලසා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටී. විදේශගත ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන නෛතික සම්පාදනයක් සිදු කරමින් ඇති බවයි විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.